ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය තුමා පිළිබඳ. එතුමා උපත ලබන්නේ 1884 වසරේ ඔක්තෝබර් මාස 20 වන දින මීරිගම බෝතලේ ග්‍රාමයේදීය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කර එතුමා අධ්‍යාපන කටයුතු වල කැපී පෙනෙන වාර්තා කිසිවක් නොමැත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ දක්ෂතා පෙන්වූ ඩී.එස්. සේනානායකයන් තවත් බොක්සින් සහ මල්ලවපොර ක්‍රීඩාවන්හිද විශේෂ දක්ෂතා පෙන්වා ඇත. එතුමා විවාහ වූයේ මහනුවර ප්‍රසිද්ධ පවුලක මොලී දුනුවිල නම් වූ තරුණිය සමගයි. ඩී.එස්. සේනානායකයන් හා මොලී දුනුවිල ආර්යාවට ළමයින් දෙදෙනෙකු සිටියහ. එයින් වැඩිමහල් දරුවා ඩඩ්ලි සේනානායක නම් විය. දෙවැනි දරුවා රොබර්ට් සේනානායක නම් විය. 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටු මෙතුමා 1947 ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මැතිවරණයෙන් ජයගත් අතර 1948 පෙබරවාරි මාස 4 දින නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙතුමා පත්විය. ශ්‍රී ලාංකීය වංශ කතාවේ මේ අසහාය යුග පුරුෂයාට තම ජනතා සේවය අතරමඟ නතර කර දැමීමට සිදු වූයේ 1952 මාර්තු මාස 22 වන දින. එනම් එතුමාට 67 වෙනි වියේදී අසුපිට ගමන් කරමින් සිටියදී සිදු වූ හදිසි අනතුරින් මරණයට පත්විය. පසු කලෙක ඔහුගේ වැඩිමහල් පුතු වන ඩඩ්ලි සේනානායක මහතා ශ්‍රී ලංකාවේ සිව්වරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අතර බාලපුතු රොබර්ට් සේනානායක මහතා ව්‍යාපාර කටයුතු වල නියැලෙමින් සිටි අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිගු කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට විශාල කැපවීමක් සහ වෙහෙසක් ගත්තේය. ආයෙත් හමු වෙමු.